හරි. මෙන්න මේක දැන් කොටස් වශයෙන් අනුකලනයේ ගානට අපිට ඕන වෙන පොඩි තීරි කැලලක් මම මතක් කරන්න දෙන්න. අපි මූලික අනුකලනයේදී මේ ක්ලාස් එක දිගටම වෙනම නෝට් එකක් දුන්නේ ඔයාලට. මේක තව පාරක් මතක් කරන්න හදන්නේ. මෙන්න මේ වගේ මූලික අනුකලනයේදී කියලා දෙනවා මෙන්න මේ එකක්. fx කියලා මොකක් කර ශ්‍රිතයක් ඉන්නවා. එයාගේ r වෙනි බලය ඇතුළින් එක්කිනාගේ තුලින් එක්කිනාගේ අවකලනයේ එළියෙන් ඉන්නවා නම් fx කියන එක්කිනාගේ අවකලනයේ එළියෙන් ඉන්නවා නම් dash x ඉන්නවා නම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් fx ගේ ඒ ඉන්න බලයට එකක් එකතු කරලා එයාගෙන් බෙදනවා. දැන් c කියන්නේ නේදයක්. මෙතන r අසමානයි ඍණයක වෙන්න ඕන. මේ මූලික අනුකලනය කරන ක්‍රමයක්. හරිද? මේක කොටස් වශයෙන් අනුකලනය ඇතුළේ භාවිතා වෙනවා. මම දැන් ඊළඟ වීඩියෝ එකේදී ඒක ගණන් වලින් හදලා පෙන්නන්නම්. මෙන්න මේ තුරු නෝට් එකක් දාගන්න පිළිවෙල. වීඩියෝ එක බලන ළමෙක්. දැන් මෙන්න මේක දිහා බලන්නකො. හරිද? මෙයා මට මේකේ වර්ගමූලය කියන එක නා හදාගන්න පුළුවන් මෙන්න මෙහෙම. sin වර්ග x ගේ භාගවෙනි බලයේ වතාවක් sin 2x dx කියලා. මේක මාරු විදිහට වැදගත්. හරිද? ඊළඟ අවුරුද්දවලත් මේක මාරු චෙක් කරලා තිබ්බා. 2021 22 කොටස් වශයෙන් අනුකලනය ගානේ 21 මූලික අනුකලනය ගානේ එහෙම මෙන්න මේ තීරිය භාවිතා කරලා තිබ්බා. එක දන sin වර්ග x ගේ භාගවෙනි බලය පිටක් sin 2x. r ට ගන්න බැරි යකයකට ඉන්නේ ඍණ එක කියන එක්කෙනා විතරයි. භාගවෙනි බලයේ ඉන්නවනේ. වෙන තෝනෑම තාත්වික සංඛ්‍යාවක් අපිට r සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ඉන්නේ භාගවෙනි බලය. ඇතුළේ කාගේ අවකලනයේ නේද ඉන්නේ. එක දන sin වර්ග x ගේ sin වර්ග x ගේ අවකලනය තමයි ඉන්නේ. එක අවකලනය කරාම 0යි sin වර්ග x අවකලනය කරාම දෙක බෑවා sin x අවකලනය කරාම cos x. එතකොට ඉන්නේ 2යි sin x cos x නේ. එතකොට මෙතන ඉන්නේ sin 2යි x. හරිනේ. මෙන්න මේ අදාළ තීරිය මෙන්න මේ තීරිය අපිට මෙයාට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මෙතන කියන්න අමතක වුණා මේ k කියන්නේ නියතයක්. හරිද? මොකක් හරි නියතයක්. එකතන sin වර්ග x ගේ භාගවෙනි බලය. දැන් මේ හැඩේ මෙන්න මේ හැඩේ මෙතන ඉන්නවනේ. එහෙම වුණොත් අපිට මෙයාට උත්තරේ ලියන්න පුළුවන්. එක ධන sin වර්ග x ගේ භාගයට එකක් එකතු කරනවා. එතකොට 3 බෙදීම 2යි බෙදීම 3 බෙදීම 2යි ධන c කියලා. හරිද? මූලික අනුකලනයේ කෑල්ලක් ප්‍රශ්න අනුකලනය ඇතුලේ මේක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරනනම් බහුතරයක් ළමයින්ට මේක හිතෙන්නේ නැහැ. ඒ හින්දා මේක වෙනම අරන් පෙන්වන්නේ. හරිද? මේ වගේ සූත්‍ර තුනක් තියෙනවා. මම මේ තුනම මේ වීඩියෝ එකේ දානවා. හරිද? මේක දාගන්නකො මම ඊළඟ සූත්‍ර ලියන්න. මම ඊළඟ සූත්‍රෙන්නේ මෙන්න මේ වගේ එකක්. අනුකල ඒවල fx තිතක් ඉන්න එකාගේ අවකලනය f dash x dx. හරිද? මූලික අනුකලනයේදී මම මේක කියලා දුන්න කොටස් වශයෙන් අනුකලනය වෙනම නෝට් එකක් දාලා අපුසරේ ළමෙක්ට අමතක වෙලා තියෙනවා නම් මේක දාගන්න. තිතක් f dash x dx සමානයි. හරිද? ඒ කියන්නේ නියතයක්. හරිද? ඒ කියන්නේ නියතයක්. මේ හැඩයට තිබ්බොත් අපිට මෙයාව ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. එක යට len a පොඩ්ඩක් එක යට len a වල fx a වල fx ධන c කියලා ලියන්න පුළුවන්. හරිද? හොඳට බලාගෙන ඉන්න. a කියන්නේ නියතයක්, ධන නියතයක් fx ඉන්නවා. එයාගේ අවකලනයේ ඉන්නවා නම් ඉස්සරහ උඩ ඉන්න බලයේ අවකලනයේ ඉස්සරහ ඉන්නවා නම් එයා ලියන්න පුළුවන්. එක යට len a තිතක් a වල fx ධන c කියලා. හරිද? මම මේකට අදාළ ගණන් දෙන්නම් බලන්න මෙන්න මෙහෙම. 4 ඍණ 2 ඍණ 3යි x dx. මේ වගේ කෙනෙක් වලට අවකලන අනුකලනය කරන්න කියලා දීලා තිනවා. අනුකලනය කරන්න කියලා දීලා තිනවා. උඩ හැඩයටම ඉන්නවද කියලා අපි බලමු. 4 කියන කෙනාගේ 2 ඍණ 3x කියන බලයෙන් ඉන්නේ. හැබැයි 2 ඍණ 3x කියන කෙනාගේ අවකලනයේ ඉස්සරහින් ඉන්න බෑ. එහෙම එක්කෙනෙක් නැහැනේ. මං එහෙම එක්කෙනෙක්ව මෙයාගේ හදාගන්න. මෙන්න මෙහෙම. 2 ඍණ 3x මෙයා අවකලනය කරාම ඍණ 3යි. හැබැයි ගාණට හානියක් නේ කරේ. ගාණට හානියක් කරේ. ඍණ 3 නැති වෙන්න ඉස්සරහටත් දාගන්නවා ඍණ 1යට 3ක්. හරිද? දැන් අපිට මෙන්න මෙයා උඩ කියපු සූත්‍රය හැටියට ඉන්නේ. අන්න එයාට අපි අර සූත්‍රය පාවිච්චි කරනවා. කොහොමද ලියන්නේ? එක යට ලෙන්නේ. ලෙන් ඒ. ඒ කියන්නේ එක යට ලෙන් 4යි තිතක් ඒ වල fx. ඒ කියන්නේ මෙයාගේ 4 ඍණ 2 ඍණ 3යි x ධන c. හරිද? මේක තමයි දෙවෙනි සූත්‍රය. තව එකක් තියෙනවා මම ඒකත් අර මේත් එක්ක මෙහෙම ලියන්න. හරිද?
ඊළඟ කාලය මෙන්න මේ අනුකල e වල fx e වල fx තිතා මෙයාගේ අවකලන ඉස්සරහින් ඉන්නවා f'(x) dx හරිද මෙයාගේ අවකලන ඉන්නවා නම් අපිට මෙයාව ලියන්න පුළුවන් මෙන්න මෙහෙම e වල fx ධන c කෙනෙක් කෙනා පාවිච්චි කරලා හරිද e වල fx ධන c කෙනෙක් කෙනා පාවිච්චි කරලා හරිද අපි මෙයාලත් අපි ගානක් ගමුකෝ මෙන්න මෙහෙම ගානක් ගමු මෙන්න මෙහෙම sin x e වල cos x dx හරිද මේ සූත්‍ර තුන මාර විදිහට වැදගත් කොටස් වශයෙන් අනුකලනය තුල ඉන්න පුළුවන් ආවට පස්සේ ඔයාලට එක පාට හිතා ගන්න බැරුව යනවා හරිද මේකට අදාළ ගණන් ටික මම දැන් ඊළඟ වීඩියෝ එකෙන් දානවා කොටස් වශයෙන් අනුකලනය ඇතුළේ e වල cos x වගේ කෙනෙක් ඉන්නවනේ cos x ගේ අවකලනය කවුද cos x ගේ අවකලනය ඍණ sin x හැබැයි මෙතන ඉන්නේ sin x නේ අපිට ගන්නට හරියට වෙන මෙහෙම හදාගන්න පුළුවන් e වල cos x මෙතන ලියා ගන්නවා අපි ඍණ sin x dx හරිද මේ ඍණ නැති වෙන ඉස්සරහට ඍණයක් දාගත්තා දැන් අපිට මෙන්න මේ තීරය පාවිච්චි කරන්න පුළුවන් මේ හැඩයට හිටියොත් අපිට කෙලින්ම ලියන්න පුළුවන් e වල cos x ධන ඉස්සරහ ඉන්න ඍණේ හැම ඉන්නවා e වල දැන් fx වගේ ඉන්නේ කවුද e වල cos x ධන c කියලා පැහැදිලි ඇති කියලා හිතනවා හරිද මේ සූත්‍ර තුන වෙනම දාගන්න කොටස් වශයෙන් අනුකලනය ඇතුලේ මේක පාවිච්චි වෙන්න පුළුවන්